ආයිබෝවන් හැම දෙනාටම. අද අපි කතා කරන්න යන්නේ හැමෝම කතා කරන පොලිස් දඩය කොහොමද ඔන්ලයින් ගෙවන්නේ කියන එක ගැන. ඉතින් මේ ගැන දැනගන්න රැඳිලා ඉන්න මේ වීඩියෝ එකේ අවසාන තප්පරේ තෙක්. හැමෝම දන්න හෙලකුරු ඇප් එක තමයි මේ දඩය ගෙවන්න තියෙන පහසුම විදිය. මුලින්ම ඔයා කරන්න ඕනේ හෙලකුරු ඇප් එක ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න එක. කලින් ඉන්ස්ටෝල් කරගෙන තියෙනවා නම් මේ ඇප් එක ඇතුළට ගිහින් අලුත් අප්ඩේට් එක දාගන්න ඕනේ. හරි. දැන් වැඩේ පටන් ගන්නයි තියෙන්නේ. හෙලකුරු ඇප් එක ඕපන් කරගත්තාම මෙන්න මේ විදිහට ඔයාට දකින්න ලැබෙනවා. මේකේ පේමන්ට් කියන ටැබ් එක ස්ලිප් කරපුවාම මේ වගේ රාජ්‍ය ගෙවීම් කියන අයිකන් එක පෙන්නනවා. දැන් මේ අයිකන් එක ක්ලික් කරගන්න. දැන් ඔයාට බලා ගන්න පුළුවන් sign in බටන් එකක්. ඔයා කරන්න ඕනේ මේ sign in බටන් එක ක්ලික් කරලා ඔයාගේ ඊමේල් එක සහ ඊමේල් එකට අදාළ පාස්වර්ඩ් දාලා මේ ඇප් එකට ලොග් වෙන්න. දැන් ඔයා ඇප් එකට ලොග් වෙලා ඉන්නේ. ඔයාට බලා ගන්න පුළුවන් දඩ කියන ටැබ් එක. ඒක ක්ලික් කරපුවාම අදාළ පොලිස් ස්ථානයේ නම සර්ච් කරලා සිලෙක්ට් කරගන්න පුළුවන්. විශේෂ කාරණයක් තියෙනවා කියන්න. දැනට පවතින්නේ නියම ව්‍යාපෘතියක් හින්දා මේකේ පෙන්වන්නේ පොලිස් ස්ථාන කිහිපයක් විතරයි. හැබැයි ඉදිරියට සියලු පොලිස් ස්ථාන මේකේ අප්ඩේට් වෙනවා. හරි. දැන් අදාළ පොලිස් ස්ථානය සිලෙක්ට් කරලා වාහන අංකය, වැරද්දේ ස්වභාවය, දඩකොලේ අංකය, මුදල සිලෙක්ට් කරලා next කරන්න පුළුවන්. දැන් රියදුරුගේ විස්තර දාන්න page එකක් එනවා. ඒකට ඔයාගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, රියදුරු බලපත්‍රයේ අංකය සහ දුරකථන අංකය දාලා පොලිස් පරීක්ෂකගේ දුරකථන අංකය සිලෙක්ට් කරලා මුදල් ගෙවන්න කියන අයිකන් එක ක්ලික් කරන්න. දැන් ඔයාට ස්ක්‍රීන් එකේ විදිහට ඔයාගේ ළඟ තියෙන ෆෝන් නම්බර් එක දාන්න එනවා. ඒ නම්බර් එක දාලා ඔයාගේ බැංක් ඩීටේල්ස් දාපුවාම OTP මැසේජ් එකක් එනවා. දැන් ඒ OTP එක ඇතුළත් කරලා pay කියන බටන් එක ක්ලික් කරපුවාම අදාළ මුදල් පොලිස් ගිණුම වෙත සම්ප්‍රේෂණය වෙනවා. ඒ සමගම පොලිස් නිලධාරියාට SMS එකක් ලැබෙනවා. දැන් ඔයාට දඩය ඒ වෙලාවෙම ගෙවපු නිසා ලයිසන් එක ඒ වෙලාවෙම අතට ගන්න පුළුවන්. ඉතින් මේ ඔන්ලයින් ක්‍රමය නිසා ඔයාගේ කාලය ඉතුරු කරගන්නත් පුළුවන්. ඒ වගේම මහමග රස්ති ආදු වීම නවත්ත ගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ අලුත් දේවල් දැනගන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලට සුබ දවසක්.